කියන්න හරි හරි. Hey guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද කට්ටියට ඔක්කොන්ටම කලින් කියන්න ඕනේ කලින් බ්ලොග් එකේ මම බ්ලොග් එක දාද්දී මම හිතන්නේ මට හොඳටම සනීප නෑ. මට අර මම හිතන්නේ මේ දවස් ටිකේ වෛරස් එකක් මොකක් හරි යනවා එහෙට මෙහෙට ඒක මට හැදිලා තිබ්බා. ඉතින් දැන් මට සනීපයි. මම හිතනවා ඕගොල්ලත් සනීපෙන් ඉන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලොත් පරිස්සම් වෙන්න. එහෙනම් අපි යන් අද vlog එකට. ඉතින් ඕගොල්ලෝ කැමතිනේ මම shooting යන vlogs බලන්න. මට ගොඩාක් comments වල එනවා shooting යන vlogs ගේන්න කියලා. ඉතින් මට පුළුවන් ඒවා මම ඕගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් මම අද ඔය ගියේ අපේ ගෙදර shooting තිබ්බ දවසක්. කට්ටියම ඉතින් අපේ ෆැමිලි එක ඉන්නවා. සාරත් ආවද? සාරත් අපේ ගෙදර ආවා. අපේ වෙඩින් එක ගැන කතා කරන්න. දැන් අපි දෙන්න මැරි කරන්න ඉන්නේ. වෙඩින් එක කොහොම ගනිද කියලා ඉස්සරහට මම ඒකිනු බ්ලොග් එකක් ගේන්න. ඔයගොල්ලෝ ආසයිනේ ඉතින් වෙඩින් බ්ලොග් එකක් බලන්න. මම ඒකෙත් බ්ලොග් එකක් පුළුවන් විදිහට අරගෙන එන්නම්. කොළ පාටක් ඇඳගෙන ඇවිල්ලා. නෑ මං කිව්වේ සාර කවදාවත් අද පාට අඳින්නේ නෑ නේ. ඉතින් මගේ එදා පිම්පල් එකක් දාලා තිබ්බා මේ නරලෙත් තඩි එකක් මේ හරි අමාරුවෙන් හිටියේ එදා ඔළුවත් රිදෙන ගත්තා මේ පිම්පල් එක පොඩ්ඩක් ෂූටින් ඉවරලා මම හිතන්නේ රෑ වෙද්දි පොඩ්ඩක් වැඩි වුණා ඔය පිම්පල් එක. කමන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ගේ කොහොමද මං හිතන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙත් ටික දැන් ඉවරලා මේ මාසෙත් භාගයක්ම ගිහිල්ලා. ඉතින් කොහොමද ඕගොල්ලන්ගේ ප්ලෑන්ස් ඕගොල්ලා විෂන් බෝඩ් හැදුවද? ඕගොල්ලන්ගේ ඩ්‍රීම්ස් අචීව් කරගන්න ඕගොල්ලා ප්ලෑන්ස් ගහගත්තද? කොහොමද මට කමෙන්ට් කරගෙන යන්න. අන්න ඒකනේ අම්මේ. මට අහන්න පුළුවන් ද ඒ අම්මගෙන් අදින්නේ කවද්ද කියලා? ආ අම්මවද? හරි වෙයිට බලන්න මාර්ගිතය වෙන්නේ නැතුව. ඒක ඉතින් අපි සීන් එකට යන්න කලින් හොඳට ස්ක්‍රිප්ට් එක හොඳට රිහර්සල් කරලා තමයි අපි සීන් එකට යන්නේ. එතකොට අපි හැමෝන්ටම වැඩි ලේසි. කියන්න හරි බාන්දරි A few moments later. මොකක්? දන්න තමයි මේ කමෙන්ට්ස් දාන්න. දැන් එතකොට මේ තාත්තා මගේ යාළුවන්ට දාන්නේ අර මේ හායි නම් එක ගන්න. එතකොට ඒවා මොකක්? මොකෝ මේ කේස් එක කියන්න බෑ. මට කියන්න අමතකුණානේ. ඕගොල්ලා මම අර කලින් දාපු බ්ලොග් එකට ඕගොල්ලා ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා කල්පනා මූවී එකේ බ්ලොග් එකක් ගන්න කියලා. ෂුවර් මම මේක අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට ඉස්සරහට අරගෙන එන්නම්. දැන් මෙයා කියන්නේ ඒකමනේ. මොකද්ද මං කරේ? දැන් මොකද මං කළේ? ඇයි තාත්තට අර පොඩි කෙල්ලන්ගේ ෆොටෝස් වලට කමෙන්ට් දාන්නේ? ඇයි මොකෝ? අයියා අම්මට හැයකෝ. දැන් නම් පොඩි මේ අම්මට දැන් මම ඒව කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ මේ අවුරුද්දේ මොනාම හරි දෙයක් අලුතෙන් පටන් ගන්න ඉන්නවා නම් ඒක තව මග ඇරගෙන ඉන්න බා. මම ඒක හෙට පටන් ගන්නම් අනිද්දා පටන් ගන්නම් එහෙම හිතාගෙන ඉන්න එපා. ඒක අදම පුළුවන් විදිහට පටන් ගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට වරදින්න පුළුවන්. සමහරක් අය එක දේවල් කියන්න පුළුවන්. ඒත් මම කියන්නේ
වරදින්න හරි ඒක අදම පටන් ගන්න. එතකොට ඕගොල්ලන්ට ඒක රිස්ක් එකක් අරගෙන හරි වැඩේ කරා නේද කියලා ඕගොල්ලන්ට තේරෙයි. මම මේක කියන්නේ ඕගොල්ලන්ට තේරෙයි මේක මොකක්ද ඒකට කියන්නේ. මම මේක වරදින්න හරි කරා නේද කියලා ඕගොල්ලන්ට ඒ දේ තේරෙයි. ඉතින් මගෙන් පොඩි ඇඩ්වයිස් එකක් තමයි ඕගොල්ලන්ට මම මේ අවුරුද්දේ මේ බ්ලොග් එකෙන් දුන්නේ. මගේ බ්ලොග් එක දැන් වත් ඉන්නවා. ඈ කලින් ඉතිරි මල්ලි ඉතිරි. එයා කාල් කරා මාව දාන්න. ඊළඟ ලොකේෂන් කඩුවේ. අඩුවෙල තමයි. මම හිතනවා ඕගලන්ට මං කලින් කියපු දේ තේරෙන්නේ නැති කියලා. මේ මම කිව්වේ කෙටියෙන්ම කියනවා නම් කවුරු මොනවා කිව්වත් ඕගොල්ලන්ට ඕගොල්ලෝ මොකක් හරි පටන් ගන්න ඉන්නවා නම් ඒක ඒ අය කියන දේවල් අහන්න එපා. ඕගොල්ලන්ගේ වැඩේ පටන් ගන්න. මම එහෙනම් රවණ මේ තමයි මගේ වීඩියෝග්‍රැෆර් පෙන්නන්නත් එපා. හායි. අනේ ෆොටෝ එකක් ගන්න දෙන්න. නෝ හායි කිය. එන්න මගේ vlog එකට say hi. Say hi my vlog. Hi. Please subscribe. Happy. අපේ ෂූටින් තිබ්බ ලොකේෂන් එකේ ඒ කියන්නේ ෂූටින් වේලාසිරින් ඉවර වුණා. එදා මං හිතන්නේ තුනද කොහොද 3 හරි 2:00 හරි මට හරියට මතක නැහැ. කොහොම හරි ඒ ටයිම් එක වෙද්දි අපේ ෂූටින් පැකප් වුණා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ මේ සංගීත ඩ්‍රාමා එකේ තිබ්බා පොඩි සීන්ස් ටිකක් ෂූට් කරන්න. ඔය අපේ සංගීත ඩ්‍රාමා එකේ ඉන්න ඔය චූටි දංගම බට්ටිච්චි කැවිලා ඉන්නා. මේ ආ ඉතින් පොඩ්ඩක් මම ඉතින් පොඩ්ඩක් එයාව ඇවිස්සුවා. එයා පොඩ්ඩක් ඔය කුරුම් බැට්ටි මේ මට ගෙනල්ලා දෙනවා බිම ඉලිච්ච තිබ්බ. පොඩ්ඩක් ඉතින් මටත් පොඩි වාතයක් ඉතින් ඒත් කමන්නේ. මම පොඩ්ඩක් ඔය මේ නංගිත් එක්ක ඉතින් චූටි බට්ටිච්චිත් එක්ක පොඩ්ඩක් ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකේ මම නැගලා ඒගොල්ලත් රෙඩි වෙනකම් මම ඉතින් පොඩ්ඩක් මෑත් එක්ක සෙල්ලම් කර හිටියා. එහෙනම් ඉතින් මම ඕගොල්ලන්ට විශ් කරනවා මේ අවුරුද්ද ලස්සන අවුරුද්දක් වෙන්න. ඕගොල්ලන්ගේ ඩ්‍රීම්ස් ප්ලෑන්ස් හැම දෙයක්ම අචීව් කරගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. එහෙනම් ඉතින් මේ vlog එක අදට ඔච්චරයි. ඕගොල්ලා හරි ආසයිනේ මගේ ෂූටින් vlogs බලන්න. ඒකින්ද තමයි මම ඉතින් මතක් කළා ෂූටින් පොඩි vlog එකක් ගෙනාවේ. එහෙනම් ඉතින් ඉස්සරහට අලුතෙන් vlogs ගොඩාක් තියෙනවා. මම ඒවා අරගෙන එන්නම්. Thank you for watching. Bye.